මගේ ජීපය කල්ලනකි එහි පහන ඔබ තමා ඒදවලුමනහිනෙහි හද පෙන්ගිතැල් තමා පෙළබීමට හෝ සැනසීමට මතු සැරින් සැරේ එක කීමට නොව ඇතේ ඒ ඔබගේ ආදරේ. අද වෙසක් පොහොය දවස. ඔයාලට පේනවනේ මායි මීනු බබා ඉන්නේ අපේ ගෙදර නෙමෙයි. අපි දෙන්න සතියක වගේ නිවාඩු කාලයකට ආවා තාත්තම්මලාගේ ගෙදර. ඇත්තටම මට පොඩි වැඩ වගේක් තියෙනවා. ඒ හින්දා තමයි ආවේ. නැත්තම් ඉතින් කොළඹ වෙසක් බලන්න නැතුව ගමේ ඉන්නේ නැහනේ. මට මොන වැඩේ තියුණත් මීනු බබාට වෙසක් කූඩු හදලා ඕනෙමයි කිව්වා. ඉතින් එයාගේ ආසාව හින්දා මම මගේ වැඩ ටික චුට්ටක් පැත්තකින් තියලා මීනු බබාට වෙසක් කූඩු ටිකක් හදලා දුන්නා. බලන්නකෝ එයාගේ සතුට. මීනුට එයා කැමති දෙයක් කරලා දුන්නාම එයාට සතුටු හිතුනහම එයා මාව මේ වගේ කිස් කරනවා. ඇත්තටම මම වීඩියෝ කරනවා කියලා එයා දන්නේ නැහැ. එයා සාමාන්‍යයෙන් මේ කරන දේ තමයි මම වීඩියෝ කරේ. තාත්තම්මලා ගෙදර තියෙන දෙනියායට කිට්ටුව. ඉතින් ඒ හින්දා ඒ අවට පරිසරය හරිම ලස්සනයි. කොළ පාට ගහ කොළින් පිරුණ ලස්සන වටපිටාවක් තමයි එහෙ තියෙන්නේ. කොහොම හරි අපි හවස් වෙද්දී අපේ කූඩු ටික මේ විදිහට එල්ලගත්තා. තාත්තම්මයි සීයයි තමයි වෙසක් කූඩු හදන්න වගේ මේ බල්බ් හැමදේම ගෙනල්ලා දුන්නේ. මම වෙසක් කූඩු හැදුවෙන් පස්සේ මේවා ලස්සනට එල්ලුවෙත් සීයයි තාත්තම්මයි එකතු වෙලා. ඉතින් ඔන්න මේ වෙසක් දවසට පහුවදා බලන්නකෝ මේ පරිසරයේ තියෙන ලස්සන හරිම නිස්කලංක වටපිටාවක් තමයි තියෙන්නේ. අපි ඉතින් උදේම ලෑස්ති වෙලා ගියා දන්සල් වඳින්නයි පන්සල් යන්නයි. මොකද කලින් දවසේ තාත්තම සිල් ගන්න ගියා. ඒ හින්දා තාත්තම හිටියේ නැහනේ. ඉතින් අපි පහුවදා තමයි මේ පන්සල් යන්න ලෑස්ති වෙලා සීයා තාත්තගේ වීල් එකේ මේ යන්නේ. කිලෙම් ඔබේ ගුණමෝදේ විඳිම් ඔබේ දම්සාතේ වඳිම් වඳිම් ඔබ පාදේ තිලෝග බුදු සමිඳේ තිලෝග බුදු අපි ගෙවල් ළඟ පන්සලට නෙමෙයි ඇත්තටම මේ යන්නේ ටිකක් දුර තියෙන ගොඩක් අනුහස් තියෙන පන්සලකට. තාත්තම තමයි අපි හෙට යමු කිව්වේ. ඉතින් අපි මේ හෙට යන ගමන් ඉන්නේ. බලන්නකෝ ඒ යන වටපිටාවෙත් කොළ පාට ගස් පිරීලා හරිම ලස්සන වටපිටාවක් තමයි තියෙන්නේ. කොළඹ ඉතින් අපේ ගොඩක් වෙලාවට දකින්නේ ගොඩනැගිලි එහෙමනේ මෙහෙම පරිසරයක් දකින්න අඩුයිනේ. ඉතින් ඉඳලා ගමේ ගියාම මන්නම් හරි ආසයි මේ වටපිටාව බල මෙහෙම යන්න. ඔන්න ඉතින් අපි පන්සලටත් ආවා. බලන්නකෝ යාළුවනේ පන්සලත් කොච්චර ලස්සනද කියලා. හරිම නිස්කලංක තැනක තමයි පන්සල තියෙන්නේ. මං හිතනවා ගොඩක් අය මේ පන්සල එහෙම දැකලා නැතුව ඇති කියලා. මොකද මේක ගොඩක් ප්‍රසිද්ධ නැහැ. ඒ වුණාට මේ සමහර අය නම් දන්නවා ගණේගොඩ පන්සල කියලා තමයි මේකට කියන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් නම් මේ වගේ පරිසරයකට ඇවිල්ලා මේ වගේ තැනුත් වැඳ පුතා පන්සලට ගියපු තැන ඉඳන් ඉතින් මීනු බබාට දැකපු දේවල් මට පෙන්වන්න තමයි ඕනේ. ඔය කතා කරන්නේ මේ පන්සලේ නෙළුම් පොකුණක් හදලා තියෙනවා. ඉතින් ඒක පෙන්වන්න. මීනු බබා හරි ආසයි පන්සල් එන්න. ඒ වගේම මල් පූජා කරන ඒ වැඩ කරන්න. බලන්නකෝ පිටුතෝ කරන හැටි.
සීයාගේ තාත්තම්මගේ ආදරේ හින්දා මීනු හරි සතුටෙන් තමයි මේ දවස්වල ඉන්නේ. ගෙදර ඉතින් ගොඩක් වෙලාවට මාත් එක්ක තනියමනේ ඉන්නේ. තාත්තත් ගොඩක් වෙලාවට පිට වැඩවලට යනවා. ඉතින් කම්මැලිකම අපි දෙන්නත් එක්ක ගෙදරට වෙලා ඉන්නවනේ. මේ වගේ ගමනක් ආවහම ඉතින් මීනුට හරි සතුටුයි. අපි ඉතින් පහන් පත්තු කරලා මල් පූජා කරලා හඳුන් කූරුත් ගහලා එහෙම විහාරයකට ගියා. ඒ විහාරයේ ඇතුළත් හරි ලස්සනයි. ලස්සන සිතුවම් ඇඳලා ප්‍රතිමා නිර්මාණය කරලා හරි ලස්සනට තියුණා. හිමි පිළිරුවකින් ගලන තරම් පිරුණු දෙතිස් ලකුණින් සම්බුදුරුව දුටුත් සුන්දර වෙද කෙතරම් සම්බුදුරුව සොඳුරුද කෙතරම් පිපුණු එකදු මලකට නැති අසිරිය හිමි පිළිරුවකින් ගලන තරම් පිරුණු දෙතිස් ලකුණින් සම්බුදුරුව දුටුත් සුන්දර වෙද කෙතරම් සම්බුදුරුව සොඳුරුද කෙතරම්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි විහාරයේ ඇතුලේ සිතුවම් ඇඳලා තියුනේ. හරි ලස්සනයි. අපි ඉතින් විහාරයේ ඇතුළට වෙලා ගාත කියලා ටිකක් වෙලා ඉඳලා එහෙම ඉතින් ආපහු ගෙදර එන්න ආවා. අපි ඉතින් බෙලිමල් දන්සලක් තියුණා. ඉතින් අපි ඒකත් වැඳලා එහෙම ගෙදර ආවා. මොකද මට වැඩ ගොඩක් තියුණා. ඒ ටික කරගන්නත් එපා. මීනු පපා හින්දම තමයි මං ඉතින් මේ මගේ වැඩ චුට්ටක් පැත්තකින් තියලා මේ විදිහට ආවේ. අපි කොච්චර බිසි වුණත් චුටි පපාලාට ඉතින් ඒව තේරෙන්නේ නැහැ. එයාලගේ මේ දවස් ආයෙත් නැහැනේ. ඉතින් ඒ හින්දා අපි කොහොම හරි වෙලාවක් හොයාගන්න ඕනේ. අපේ පවුලේ ඇත් එක්ක සතුටින් මේ වගේ විශේෂ දවස්වත් ඒ විදිහට සමරන්න. අපි ගෙදරදී හෙට හොඳටම වහිනවා. ඉතින් බලන්නකෝ වැස්ස වෙලාවට හරිම සීතලයි. මම නම් ඉතින් කොහොමද වැස්සට හරි ආසයිනේ. අම්මගේ මල් පෙරළ ලස්සන මල් පිපිලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි අපේ වෙසක් දවස් ටික ගත කරේ.